අයිබෝවන් අද 2025 ජුනි දෙවනිදා සඳුදා දවසක්. මම මේ ගෝල්ඩ් එකේ ඉන්නේ 1 minute chart එකේ. පොඩ්ඩක් මාකට් එක ඇනලයිස් කරගන්න බලමු අපි මීට. දැන් වෙලාව 7:00 විතර වෙලා. මේ මෙතන තියෙන ඩේ ඕපන් එක. අද දවසේ ඕපන් එක මෙතන. අද දවසට අපි ඇන්කර් VWAP එක ගහගෙන බලමු. ආයිට කලින් කියන්නවත් තියෙනවා මේ මාකට් එක ඕපන් වෙලා තින්නේ ඉරිදා සෙනසුරාදා දවස් දෙකට පස්සේ ගැප් එකකින්. ගැප් එකක් කියන්නේ මෙතන තියෙන ප්‍රයිස් ලෙවල් එක 3289 වගේ. නමුත් ඕපන් වෙලා තින්නේ 3304න් වගේ. දැන් මාකට් එකේ මෙහෙම ගැප් එකක් ඇතුව ඕපන් වෙන්න හේතුව තමයි සෙනසුරාදා ඉරිදා දවස් දෙකේ මොකක් හරි මාකට් එකේ සිද්ධ වෙන නිවුස් එක මොනවා හරි මාකට් එකේ ජියෝපොලිටිකල් මොනවා හරි එහෙම ආපු නිවුස් එකකට වගේ වෙන්න පුළුවන්. දැන් මේ මෙහෙම දෙයක් සිද්ධ වුණාම මේක ඇයි මේ බයි පැත්තට වෙලා ආවේ කියලා පොඩ්ඩක් හොයලා බලන එක ඉතින් වටිනවා ට්‍රේඩ් කරන කෙනෙකුට. මොකද්ද මේකේ ෆන්ඩමෙන්ටල් රීසන් එක හේතුව කියලා. එහෙම පොඩ්ඩක් බැලුවොත් මේකට මේ හේතුවක් විදියට තියෙන්නේ ට්‍රම්ප් ඔය ස්ටීල් පැත්තට, ඒ කියන්නේ ඔය ස්ටීල් ඇලුමිනියම් වගේ වලට ගහලා තියුණු ටැක්ස් එක 125යි ඒක 150 දක්වා වැඩි කරා. දැන් එතකොට මෙහෙම ටැක්ස් එකක් වැඩි වෙනකොට ඒක සෑහෙන බලපානවා මාකට් එකට. දැන් එතකොට මාකට් එකේ දැන් මිනිස්සුන්ට ඉන්වෙස්ටර්ස්ලාට මාකට් එක මේකේ තියෙන මේ අවිනිශ්චිත බව. මේවා ගහපු හින්දා මොනවා වෙයිද? එතකොට මාකට් එකේ ගෝල්ඩ් වගේ එකක් සේෆ් හෙවන් කරන්සියක් වෙනවා. කරන්සියක් නෙමෙයි ඇසෙට් එකක් විදියට. කරන්සි වලින් නම් ගෝල්ඩ්, ස්විස් ෆ්‍රැන්ක් වගේවා මාකට් වෙනවා. මොකෝ මේ ඉන්වෙස්ටර්ස්ලා දැන් USD වල ඉන්වෙස්ට් කරන එක ඒ වගේ කරන්සි වල ඉන්වෙස්ට් කරන්නේ නැහැ. මොකෝ මිල පහලට යන්න පුළුවන් කියලා කඩාගෙන දැන් මේ වගේ ඒවා මිල ඉහළ යයි කියලා හිතලා මේ වල ඉන්වෙස්ට් කරනවා. ගෝල්ඩ්, ස්විස් ෆ්‍රැන්ක්, යෙන් එකේ ඒ වගේ. ඉතින් එතකොට ඒ වගේ හේතු නිසා තමයි මේක බයි පැත්තට සෙට් වෙලා තියෙන්නේ. දැන් එතකොට මෙහෙමත් දෙයක් තියෙනවා. දැන් මේ ගැප් එක ෆිල් කරන්න මාකට් එකේ කියලා හැඟීමක් තියෙනවා. ඒක අද මෙන්න ඕන කියලා එකක් නැහැ. අද හරි හෙට හරි අනිද්දා හරි ලබන මාසේ හරි එහෙම එයි. ඒක ටාගට් කරලා ඒකටම ට්‍රේඩ් ගන්න එක මම හිතන්නේ ඒක හොඳ මදි කියලා මගේ අදහස. ඉතින් සමහරු නම් මේ ගැප් එක ෆිල් කරන්න දෙනවා කියලා ට්‍රේඩ් එක ගන්න එක අද මෙනවයි කියලා එකක් නෑ. මාකට් එකේ තියෙන ෆෙයා වැලියු එකක් තියෙනවා. ඒක සාධාරණ අගයකට මාකට් එක සෙට් වුණොත් ඒ ප්‍රයිස් එකට එයි. අපි බලමු ඉතින් ඇබ්සෝප්ෂන් එක්සෝෂන් එක කොහොමද මාකට් එකේ මූව්මන්ට් එක කියලා. නමුත් ඕවරෝල් මාකට් එක බයි සයිඩ් කියලා තමයි හිතෙන්නේ. නමුත් අපිට හිතන දේවල් මාකට් එකේ සිද්ධ වෙන්නේ නැහැ. හැමෝම දැන් හිතන් ඉන්නේ මාකට් එක බයි කියලා. මොකෝ මාකට් එකේ ඔය ට්‍රම්ප් ගහපු ටැක්ස් එකට හැමෝම ඉන්නේ බයි සයිඩ්. ඉතින් හැමෝම බයි සයිඩ් හිටියොත් සෙලර්ස්ලා මාකට් එකේ මාකට් එක බයි සයිඩ් එකට අරන් යන්න විදියක් නැති වෙයි මට හිතෙන්නේ. ඒකින්ද සෙල් එකක් ඇවිත් බයි වෙන්න ඉඩ කඩකුත් තියෙනවා. මොකෝ අපි හිතන දේවල් අපි දැන් 100%ක්ම දෙනෙක් බොහෝ දෙනෙක්ගේ ඇනලයිස් එක වෙන්නේ මේක මාකට් එකේ දැන් මේ ටැක්ස් එක වැදුනා ට්‍රම්ප්ගේ. අනිත් එක යුක්‍රේන් රෂියා වෝ එක පීක් ලෙවල් එකක තියෙනවා. ඔය හේතු හින්දා මේවා සේෆ් හෙවන් වෙලා මාකට් එක අප් වෙයි කියන එක. ඉතින් එතකොට හැමෝම බයි සයිඩ් ට්‍රේඩ් ගන්නවා. එතකොට අපි පරිස්සම් වෙන්න ඕන. මාකට් එකේ හැමෝම කරන දේ වෙන්නේ නැහැ. 95% ලොස්ට්. ඒකත් පොඩ්ඩක් ඔළුවේ තියාගෙන ට්‍රේඩ් ගමු. නමුත් බයි සයිඩ් එකට හුඟක් ෂිෆ්ට් වෙයි කියලා තමයි මට හිතෙන්නේ. නමුත් අරකට ඔළුවේ තියාගෙන බලමු. අපි මෙතන VWAP එක ගහගමු අද දවසට.
අද දවසට ඔහොම ගහගෙන ඊට පස්සේ අපි ඊයේ දවසටත් VWAP එක ගහගමු. මේ 1 minute chart එකේ ඉන්නේ මම. ඒකේ පාට පොඩ්ඩක් ලා පාටකට මං ගන්නම්. හොඳයි. අපි දැන් මේ දවස් දෙකටම පොඩ්ඩක් වොලියුම් ප්‍රොෆයිල් එක ගහගමු. වොලියුම් ප්‍රොෆයිල් එක ගහලා මේක මාකට් එකේ තියෙන ලෝ වොලියුම් නොට් ටික අපි මේ උඩින් ඉඳන් මාක් කරගෙන යමු. මෙන්න මෙතන තියෙනවා ලෝ වොලියුම් නොට් එකක්. මම මේ ලෝ වොලියුම් නොට් එක ගැන මේ සතියේ වීඩියෝ එකක් දානවා ටිකක් විස්තරාත්මකව. දැනට ওই ටික මාක් කරලා තියාගමු. දැන් මේ දෙක දැන් ඊයේ දවසේ මිඩල් බෑන්ඩ් එකෙනුයි අද දවසේ මිඩල් බෑන්ඩ් එකෙනුයි මැද්දේ මාකට් එක තියෙන්නේ. මේක දැන් කී ලෙවල්ස් ගොඩක් තියෙනවා මේ හරියේ. ඒකෙන් අපි පොඩ්ඩක් කල්පනාවෙන් ට්‍රේඩ් කරන්න ඕන. මාකට් එක ටිකක් රේන්ජ් වෙන්නත් ඉඩ කඩක් තියෙයි බොහෝ විට. හොඳයි අපි බලමු ඊට පස්සේ 3 minute එක කොහොමද කියලා. මේ තියෙන 3 minute එක අපි 3 minute එකටත් ටක් ගාලා ඒ දෙක ගහගමු. ගහගෙන බලමු කොහොමද කියලා. මාකට් එක ඕකයි. ඊයේ දවසටයි ඊයේ නෙමෙයි කලින් දවසේ සිකුරාදා දවසටත් ගහගෙන මේව තමයි මාකට් එකේ කී ලෙවල් වෙන්නේ. මාකට් එකේ හොඳ කී පොයින්ට්. සමහරවිට අපි බලමු මාකට් එක කොහොමද බයි සයිඩ්ද ඇබ්සෝප්ෂන් පැත්ත පෙන්වන්නේ සෙල් සයිඩ්ද කොහොමද කියලා. තව දෙයක් තියෙනවා මාකට් එකේ මේ මාසේ ජුනි මාසේ තියෙන වැදගත් නිවුස් ඉවෙන්ට් මොනවද කියලා පොඩ්ඩක් මතක් කරොත් අද චීනේ හොලිඩේ එකක් තියෙනවා. ස්විස් ෆ්‍රැන්ක් වල GDP එක එනවා. ටිකක් වොලටයිල් වෙයි ඒක. ISM manufacturing PMI තියෙනවද 7.30ට. හෙට China manufacturing PMI AUD එකක් එනවා. මේ AUD CNY කියන්නේ ඔස්ට්‍රේලියාව සහ චීනය කියන්නේ හොඳම ට්‍රේඩ් පාර්ට්නර්ලා. මම කලින් දවසකුත් මතක් කරා. චීනය යම් කිසි නිවුස් ඉවෙන්ට් එකකට මාකට් එක වොලටයිල් වෙනවා නම් චීනයේ මොකක් හරි චීනයට හොඳ නැති එකක් ආවොත් ඒක AUD එක සෙල් වෙන්න බලපානවා. චීනයට හොඳ නිවුස් එකක් පොසිටිව් පැත්තට ආවොත් ඒක AUD එක බයි වෙන්න බලපානවා. මොකද ඕස්ට්‍රේලියාවේ හොඳම ට්‍රේඩ් පාර්ට්නර් විදියට ඉන්නේ චීනෙ හින්දා. අඟහරුවාදා බදාදානේ. අඟහරුවාදා නේද? ටියුස්ඩේ. බ්‍රහස්පතින්දායි. මෙතන අපි බලමු කවදද මේ තියෙන්නේ? දෙක. දෙවනිදා සවුන්ද එක බැලුවා. තුන්වෙනිදා අඟහරුවාදා. අඟහරුවාදා USD වලට ජොබ් ඕපනින් එක එච්චර වොලටයිල් වෙන එකක් නැහැ. බදාදා තියෙන්නේ බදාදා ලොකු
නිවුස් ඉවෙන්ට් එකක් තියෙනවා ADP non farm employment change එක. මේක ටිකක් කොලටයිල් වෙන ඉඩ කඩක් තියෙනවා. මෙහෙම තමයි ඉතින් මේ නිවුස් ටික තියෙන්නේ. බ්‍රහස්පතින්දා 5 වෙනිදා ලේබර් ඩේට ගොඩක් එනවා. එකත් ගැනත් අවධානයෙන් ඉන්න. 6 වෙනිදා නේද? සිකුරාදා නම් non farm payroll unemployment rate 6 වෙනිදා කියන්නේ සිකුරාදා. සෑහෙන මේ මාසේ මේක ලොකු වොලටයිල් එකක් වෙන එකක් වෙයි. ඇවරේජ් hourly earnings. දැන් මෙහෙම ලොකු ඉවෙන්ට් එකක් තියෙන දවසකට මාකට් එක උදේ ඉඳන් ලොකු මූව්මන්ට් අදින්නේ නැතුව ටිකක් රේන්ජින් වෙන ගතියකුත් තියෙනවා. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. ওই ටික තමයි පොඩ්ඩක් කියන්න තියුනේ. බලමු අපි කොහොමද ට්‍රේඩ් අවස්ථාවලට එන්ටර් වෙන්නේ. මාකට් එකේ absorption exhaustion බලලා දැනට මේ කී ලෙවල් ටික මෙහෙම අපි මාක් කරගෙන ඉමු. CDV එකෙන් absorption exhaustion බලලා මාකට් එකේ ට්‍රේඩ් එන්ට්‍රි වලට අවස්ථාවක් බලමු. හොඳයි එහෙනම් අදින් ආරම්භ වෙන සතිය හැමෝටම සුබ සතියක්. ට්‍රේඩ් දාන එක ප්‍රොෆිට් වෙන, හොඳට දැනුම එකතු කරගන්න පුළුවන් වෙන හොඳ සතියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සියලුම දෙනාට ජය වේවා.